හයියාලට ඔන්න අපි පොඩක් මම නැවතුණා. මේ නැවතුනේ මොකද දන්නවද මේ අපි හදිසියෙන් නේ ආවේ. ඔෆිස් එකේ පව කට්ටයක් ගියා ටක් ගාලා ඉන්න හැමෝටම නිවාඩු දුන්නා. ඉතින් අපිත් ටක් ගාලා මේ ලේස්ති වෙලා ආවා ගෙදර යන ගමන්. අපි යන්නේ දැන් ඇල්ලගලට තමයි යන්නේ අපේ ගමට. ඒ යන ගමන් එක්කුඩු තියෙනවා ලස්සන මේ පොඩි පාලමක්. පොඩිත් නෑ ඉතින් පරණ පාලමක් තියෙන දෙයක් ඒක පාලමක්. ඒකත් බලාගෙන අපි ගමට යමු. තව දෙයක් කියන්න ඕන මේ අපි ටක් ගාලා ආපු නිසා සෙනගම ආපු නිසා මේ මයික් එකේ පොඩි ගැටලුවක් තියෙනවා බැටරි charge එක මදි වගේ. සමහර ලාට සවුන්ඩ් පොඩ්ඩක් එමේ වෙයි. අන්න ඒ වගේ පොඩි ගැටලුවක් තියෙනවා ඉස්සරහට. මේ හරි එහෙනම් අපි යමු දැන් අපි ගිහිල්ලා අර පාලම උඩින් නැගලා මම පාලමත් ඔයාලට පෙන්නන්නම් දැන්. හරි එහෙනම් අපි යමු. මේ ඔයාලට පේන පාලමෙන් තමයි මණ්ඩගේ පොළට ගොඩක් ඉස්සර අර එළවලු වගා කරනවනේ අල්ලගල ඒමයි ඔක්කොම බඩු අරන් ගියේ මෙන්න මේ පාලමෙන් තමයි. බයිසිකලයක් බයික් එකක් කරන්නේ ඉතින් වෙන දෙයකට පොඩ්ඩක් යන්න මාරුයි පයින් යන්න පුළුවන්. ඊට පස්සේ තමයි අර ටිකක් ඉහයින් තියෙන තව පාලමක්. ඒ පාලම හදලා තියෙන්නේ. අර තියෙන ඈතින් පාලම මම මේ පාලම ඔයාලට පෙන්නන්න රවුමින් ගිහිල්ලා. මේ තියෙන අපි මේ අර ඈතින් පේන අනිකට උඩ තමයි අපි ඉස්සර වෙලා හිටියේ. හරි යාළුවනේ මේ ඔන්න අපි යනවා. ඔන්න අපිට ඈතින් අර පාලමත් පේනවා. ඔන්න අපි දැන් අර පාලමේ ඉඳලා ඔන්න අපි යනවා දැන් ඇල්ලගල අපේ ගෙදර අපේ වැඩේට. ඉතින් යාළුවනේ ඔන්න ඇවිල්ලා ඉන්නවා අපි අර උදේ අපි කතා කර කිරිඳිවයට. මේ තියෙන්නේ කිරිඳිවයි කිව්වට මේ කිරිඳි ඇල්ලගලින් අපේ ගෙදර පිටිපස්සෙන් වහින ටික තමයි මේ පේන්නේ යාළුවට. මම ටිකක් පහලට ගිහිල්ලා මේක පෙන්නන්නම්. මෙතෙන්ට ආවෙත් ඉතින් නිකම්ම ගඟ බලලා යන්නේ මම පොඩි අරගෙන ආවා චිකන් කකුලක් ඉරිංගු කරල් දෙකක් ගෙනාම අපි පොඩි බාබකියු වගේ එකක් කරන්න. ඉතින් බාබකියුම නෙවෙයි අපිට සාමාන්‍ය පුළුවන් විදියට පොඩි දැල් කෑල්ලක් ගෙනල්ලා තමයි වැඩේ කරන්නේ. ඒ වැඩේටත් අපි යමු. දැන් ඔයාලට පොඩ්ඩක් මම පෙන්නන්නම් ගඟ වෙන මෙතන ඉන්නවා මී හරක් ටිකක් බැඳලා ඉන්නවා. ඒකත් ඉන්නකොල ඔව් දැන් නම් ගොඩක් වතුර අඩුයි. හරි මේකයි ඉන්න තියෙනවා කෑලි හතර. දැන් අපි යන් අපේ ගිනි මැස්ත හදාගෙන. හරි මේ වගේ කෝට්ටක් හිටව ගන්න ඕනේ ඉස්සෙල්ලා. වෙනයාකාරයට මේ උල් හතර ගහ ගන්නවා. අපි හදිසියෙන් අපි තියෙන පොඩි දැලක් මේ ඒ දැලට සෙට් වුනේ නැත්නම් මේක ආපහු පන්නලා ඉතින් ආයි ගහගමු. වැඩිලක් යන්නේ නැහැ නේ. හරිද? මේ හතරට සෙට් කරගත්තා. ගිනි හැක්කේ තියන්න තියෙන්නේ වැඩි. හරි අපි ඒක තියමු. ඉතින් වැඩේට දර කෑල්ලකුත් ඕන වුණා. දර පොඩ්ඩක් හොයාගන්න නම් මේ ඉතින් දර ගේමක් නැහැ. ඉතින් දර හොයනවා කියන එක. එන්න මේ ළඟට යනකොටම තියෙනවා සුපිරි දර ටිකක්. හරිද? මෙන්න පුතේ දර. නා බඩු තියෙන්නේ සිංගාල කැපිගෙල්ලක් තියෙන. හරි අපි වැඩේ පටන් ගමු. මේ තියෙන දර මෙන්න බඩු. ගාලා කැඩුවා. ගාලා කැඩුවා. ආයි කියන්නේ මේක නම් ටිකක් බරයි. මුං ගාවිත් දන්නේ නැහැ. කකුලට උං ගාවිත් දන්නෙත් නැහැ. හරියට හරි වැඩේ හරි ගියා. ගත්ත මේක එහෙම කැඩුවා. මේ ටිකත් ගත්තා. එන්න යන්න. හරි ඔකද? මේ විදිහට දර ටික දාලා කිනාවා. හිතපු විදිහට උන්නේ අපි හින්දා ලාම්පු තෙල් බෝතලයකුත් කෝකටත් කියලා ගෙනා මේක පත්තු කරගන්න බෑ මොකද පොළවත් හේතයි. යට ඒ නිසා භූමි තෙල් ටිකක් දාලා මේක පත්තු කරගමු. හරි දැල මේ විදිහට නවලා මෙහෙම දාලා මේ පැත්තට මේ පැත්තත් මෙහෙම නවල මේ පැත්ත. හරි වැඩේ හරියට දැන් දර ටිකක් දාලා තියෙන්නේ. දැන් මේක ඉන්ද්‍ර පත්තු කරගන්න තමයි තියෙන්නේ. වැඩේ නම් පත්තු වුණා. වදින දර ටිකක් අපි ගෙනත් දාමු. හරි මේ තියෙන්නේ ගිනි හැට්ටයකුත් ගෙනාවා.
ඉරිඟු කරල් දෙකකුත් ගෙනා දැන් මේක ගලවල කියලා ඉවරලා පුච්චලා කෑමක් තියෙන්නේ. හරි අපි වැඩේ කරමු දැන්. පටන් ගමු. අපි මේ ඉරුම් කරලත් මේ වෙලාවෙම පුච්ච ගන්න තමයි හදන්නේ. ඉරුම් කරලා අපි සුද්ධ කරන්න වීඩියෝ ඕන් පුතා ඔන්න දැන් සුද්ධ කරලා ඉන්නේ. දැන් කොන හොයාගන්න බැරුවද හොදින්නේ. ආන්න හරි කොන හොයාගත්තා. හරි ඔන්න වැඩේ යනවා. ඉරුම් කරලත් ඒ වෙලාවෙම මේ අතකට දාලා පුච්ච ගන්න ඕන නැත්තම් ඒකටත් වෙලා යනවනේ. අන්න පාද ආයි සෝයි තියෙන සුපිරි කරලා කොහොමද අපි ලං කරලා බලමු. වෙනන්ඩි ඕන මේක. අන්න ඉරිඟු දැක්කද සුපිරියත්නේ. එල අපි වැඩේ කරමු. වෙයින්න පිටි ගන්න. පිටිගොන් කිරිඟුනට අපි දැන් පුච්චන්න තමයි ඉන්නේ. නේ යාළුවනේ කරි දාලා මේක කරලා ලස්සනට වැඩේ හතලා තියෙන්නේ. මේක දැන් බාබුගේ කරන්න ලිපේ දාගන්න තමයි තියෙන්නේ. හරි අන්න අපි ඉරිඟු වැඩෙත් යනවා ලස්සනට. තව පොඩ්ඩක් ලං කරලා මන් දාන්න ෆෝන් එක පුච්ච ගන්න. යාළුවනේ අපි බාබුගේ වැඩේ ඉවරයි. ඔයාලට පේනවනේ අර එහා පැත්තේ බාබුගේ කෑල්ල අපි තියලා තියෙනවා. දැන් අපි යන්නේ ඉරිඟු එක ගන්නට පුච්ච ගන්න තමයි තියෙන්නේ. මේ වැඩේ ලස්සනට යනවා. යාළුවනේ ඔයාලා කාලා තියෙනව නේද ඉරිඟු පුච්චගෙන? සාමාන්‍යයෙන් අද මේ හේන් ගොඩක් ඉස්සර හේන් කරන කාලේ මේවා සාමාන්‍යයි. දවසකට අනිවාර්යයෙන් ඉරිඟු කරලා දෙකක් පුච්චන් අනිවාර්යෙන් කනවා. ඔයාලත් කාලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අපිට දාන්න. මේක අපේ පළවෙනි වීඩියෝ එක. ගොඩක් අඩුපාඩු ඇති ඉතින්. මේක මේ සාමාන්‍ය සෙල්ෆි ස්ටික් එකකින් තමයි කරන්නේ. මගේ ඉතින් සමහර වීඩියෝ වල උඩ යට මාරු වෙලා හෙඩ් ස්පේස් නැහැ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින්. අපේ චූටි බබා තමයි කරන්නේ. කියන්නේ 3 වසරේ ඉන්නේ. එයා තමයි වීඩියෝ එක කරන්න. එයාගේ පළවෙනි වීඩියෝ එකේ එයා තමයි මට ලොකු සහයෝගයක් දෙන්නේ මේ වීඩියෝ එක කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒතර හිතන්න එපා. අපි ඉස්සරහදී ඒ අඩුපාඩු ටික හදා ගන්නවා අනිවාර්යෙන්ම. මේ ප්ලේට් එක විතරයි තියෙන්නේ. ඉතින් අපි ගොඩක් දුරට ඇවිල්ලා තියෙනවා ගෙදර ඉඳලා. ඒ නිසා අපි මේක අපි කිරිදුවෙන් සෝදගමු. එන්න මාත් එක්ක. යන් අපේ බාබුකු එකේ ඉදින් කරලේ රස බලන්න. හරි අපි බාබුකු වැඩේ මේ හැදිලා තියෙන්නේ. ඉදින් කරලත් දැන් හැදිලා තියෙනවා. මේක දාගමු ප්ලේට් එකට. මේක ගත්තා. ප්ලේට් එකෙන් අපි තියා ගන්නවා. හරි. දලව ගන්න අමාරු පොඩ්ඩක් කඩලව දාන්න. මෙතනින්ම කඩමු. ඊට පස්සේ මේ තියෙනවා අපි බාබුකු කරපු චිකන් කෑල්ල. ඉතිරියක් අර රතු පාට ගතිය පොඩක් අඩුයි. මුඩක් කළු වෙලා තියෙන හැබැයි බලමු අපි රසට තියෙයි කියලා හිතනවා. සුපිරි වෙන කර තියෙනවා. මේ ඉරිඟු බබගු කරපේ රස සුපිරි. ඒ බලමු ඉරිඟු කෑල්ල මොනවා වගේද කියලා. ආවිතින් හම්දයන්නේ සුපිරිම තමයි. ඇත්තට මෙහෙම කනකොට මේ මට අතීතෙ මතක් වෙනවා. අපි පොඩි කාලේ හේන් වල ඉතින් අනිවාර්යෙන් මේවා මෑ කරල් ඒව තම්බලා වට්ටක් කරන් බලා ඉරිඟුව කරලා අනිවාර්යෙන් හේන් වලදී කනවම තමයි. ඒ කියන්නේ 1990 ගණන් වල දැනට ආයේ මේ වගේ කනවා කියන්නේ ඇත්තට මේ අතීතයට යනවා. ඇත්තටම රසයි. සුපිරි. අදට අපි මේ වීඩියෝ නවත්තනවා. මේ දැන් ආපු යන්නත් තියෙනවා අපි. නැවත අනිවාර්යයෙන්ම අපි තවත් දවසක මේ වගේ ප්ලේස් එකකටම සමහරවිට මෙතන කිරිඳිය මේ ආසන්නව වෙන්න පුළුවන්. ඒ වගේම තැනකට ඇවිල්ලා මේ වගේම ලස්සන වැඩක් කරනවා. මේකේ තියෙන අඩුපාඩුවක් මොන හරි තියෙනවා නම් ඔයාලත් කමෙන්ට් එකකින් දාන්න. තව මොන හරි ප්ලේස් එකක් ඔයාලා දාන්න ලස්සන තැනක් තියෙනවා නම් මේ කිට්ටුව මේ ගොඩාක් දුර නම් ඇත්තටම යන්න බෑ. මොකද රැකියාවත් එක්ක තමයි පොඩ්ඩක් මේ ආසාවට මේක කරන්නේ. ඒ නිසා මේ පුතත් එක්ක අනිවාර්යෙන්ම අපි මේ වගේම වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. පුළුවන් ඉක්මනින්ම අපි තව වීඩියෝ එකක් දානවා. මේ ලස්සනට මේ වීඩියෝ ටිකක් අඩුපාඩු තියෙනවා. මොකද අපි පළවෙනි වීඩියෝ එක තාක්ෂණික ගැටලුත් පොඩ්ඩක් ආවා. ඒ නිසා හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. හරි අපි එන්න.